ක්‍රීඩාවට ඇලුම් කරනවල හැමෝටම ක්‍රීඩා සිරිත් දවසක් වෙනක ප්‍රාර්ථනා කරනවා. සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පූර්ව තරඟාවට අදාළව තිබෙන තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ දෙවන ටෙස්ට් තරඟයේ එළඹෙන 25 වෙනිදා සිට 29 කින කාලය තුලදී කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වීම නියමිතයි. ඉතින් මෙම ටෙස්ට් තරඟවලට අදාළව තිබූ පළමු ටෙස්ට් තරඟයේ පැවතුනේ ගාලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ඒ අනුව එම ටෙස්ට් තරඟයේ නිමාටපත් වුණේ ජය පරාජයෙන් තොරවයි. කෙසේ නමුත් ශ්‍රී ලංකාවෙන් බිහි වූ අග්‍රගණ්‍ය තුන්නිරය ක්‍රීඩකයෙක් වන ඇන්ජලෝ මැතිව්ස් එම ටෙස්ට් තරඟයේ සමගින්ම තම ටෙස්ට් ක්‍රිකට් දිවියට සමු දීමට තීරණය කර තිබුණා. මේ විදිහට එම තරඟයේ ජය පරාජයෙන් තොරව අවසන් වීම සමගින්ම ඔහුට ගෞරවාන්විත සමු ගැනීමක් ලබා දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව උදා වුණා. ඉතින් කෙසේ නමුත් ඇන්ජිගේ සමුදීම සමගින්ම නවක ක්‍රීඩකයෙකුට එළඹෙන 25 වෙනිදා ආරම්භ වන ටෙස්ට් තරඟය තුල මැදපෙළ ශක්තිමත් කිරීමට අවස්ථාවක් උදා වී තිබෙනවා. ඉතින් මේ විදිහට ඇන්ජලෝ මැතිව්ස්ගේ සමු ගැනීම සමගින්ම දෙවන ටෙස්ට් තරඟය වෙනුවෙන් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය හදිස්සියේ වෙනස් කොට තිබෙනවා. ඒ අනුව ක්‍රීඩකයන් දෙදෙනෙක් සංචිතයට කැඳවා තිබෙනවා. ඒ තමයි තුන් ඉරියව් දඟපන්දු යන ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ වගේම වමතින් වේගපන්දු යන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දුව තමයි කණ්ඩායමට කැඳවා තිබෙන්නේ. ඉතින් මේ විදිහට දුනිත් වෙල්ලාලගේ වගේම විශ්ව ප්‍රනාන්දුව කණ්ඩායමට කැඳවද්දී ස්ථානයේ අයිමිව ගොස් තිබෙනවා පළමු ටෙස්ට් තරඟයේදී ඉතාමත් හොඳින් දස්කම් දක්වූ තුන් ඉරියව් වේගපන්දු යන ක්‍රීඩක මිලන් රත්නායක. ඒ ඔහුට ඇතිව තිබෙන ආබාධ තත්ත්වයක් නිසා තමයි ඔහුව සංචිතයෙන් ඉවත් කරමින් ඔහු වෙනුවට තවත් වාමත් වේගපන්දු යන කරන විශ්ව ප්‍රනාන්දුව කණ්ඩායමට කැඳවා තිබෙන්නේ. ඉතින් මේ විදිහට බැලුවාම ඇන්ජලෝ මැතිව්ස්ගේ ඉවත් වීම සමගින්ම තවත් ක්‍රීඩකෙක් ආබාධයෙන් ලක් වී තිබෙන ඒ හේතු කාරණා නිසා තමයි දුනිත් වෙල්ලාලගේ වගේම විශ්ව ප්‍රනාන්දුව දෙවන ටෙස්ට් තරඟය වෙනුවෙන් නම් කළ සංචිතයට නිල වශයෙන් කැඳවා තිබෙන ක්‍රීඩකයා. ඉතින් කොහොම නමුත් ඇන්ජලෝ මැතිව්ස්ගේ ඉවත් වීම සමගින්ම දෙවන ටෙස්ට් තරඟය තුලදී ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ ශක්තිමත් කිරීමට නවක ක්‍රීඩකයෙකුට අවස්ථාව උදා වේවි. එහෙම වුණොත් මෙම තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟවල තුලදී ටෙස්ට් වරම් දිනා ගන්න තුන්වන ක්‍රීඩකයා වන්නට එම ක්‍රීඩකයාට අවස්ථාව උදා වෙනවා. බොහෝ දුරට පවත් රත්නායක හෝ පසුන් සූරිය බණ්ඩාර කියන ක්‍රීඩකයන් දෙදෙනාගෙන් එක් අයට එම ස්ථානයේ හිමිවීමට වැඩි ඉඩකඩක් තිබෙනවා. ඒදී පසුන් සූරිය බණ්ඩාර මුල් පෙළ තරඟවලදී තරඟ 53කට ක්‍රීඩා කළ තිබෙනවා. ඒදී ඉනිම් 80කදී නොදෙවුණු අවස්ථා 10ක් සමගින් ලකුණු 3981ක් ඔහුට ලබා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. වැඩිම ලකුණු 242ක්. සතක 12ක් වගේම අර්ශතක 19ක් රැස් කරගෙන තිබෙන ඔහු 4 පාර 366ක් වගේම 6 පාර 18ක්ද මෙම ලකුණු 3981ක ලබා ගැනීමේදී එල්ල කර තිබෙනවා. ඒ වගේම පවන් රත්නායක පළමු පෙළ තරඟ 49කදී ඉනිම් 78කට ක්‍රීඩා කරමින් නොදෙවුණු අවස්ථා 13ක් එක්ව ලකුණු 3068ක් ලබාගෙන තිබෙනවා. ඔහුගේද වැඩිම ලකුණු 240ක් බවට පත් තිබෙනවා. ඒ වගේම 4 පාර 294ක් සහ 6 පාර 70ක් ඔහුගේ මෙම ලකුණු 3068 ලබා ගැනීමේදී එල්ල කිරීමට ඔහුට හැකියාව ලැබී තිබෙනවා. කෙසේ නමුත් මෙම දෙවන ටෙස්ට් තරඟයට කැඳවා තිබෙන ක්‍රීඩකයන් දෙදෙනා අතරින් දුනිත් වෙල්ලාලගේ මේ වෙනට ටෙස්ට් වරම් දිනාගෙන තිබෙනවා. ඔහු ක්‍රීඩා කර තිබෙන්නේ තවමත් එක ටෙස්ට් තරඟයක් පමණයි. ඒදී ඔහු පන්දු 78ක් තුල ප්‍රතිවාදී කණ්ඩායමට ලකුණු 35ක් ලබා දී තිබෙනවා. ඒ වගේම පිටිකරණයේදී ලකුණු 29ක් එම ටෙස්ට් තරඟයේ ලබා ගැනීමදී වැඩිම ලකුණු 18ක් ලෙසම සඳහන් වෙන්නේ. කෙසේ නමුත් ඔහුට පළමු ටෙස්ට් තරඟයේදී කඩුල් ලබා ගැනීමට නම් හැකියාවක් උදා වී නැහැ. ඉතින් ඒ නිසාම කොළඹදී පැවැත්වීම නියමිත දෙවන ටෙස්ට් තරඟය තුලදී ශ්‍රී ලංකා කණ්ඩායම අවසාන ක්‍රීඩකයන් 11 දෙනා සැකසීමේදී බොහෝ දුරට තවත් නවකයෙක්ට අවස්ථාවක් උදා වීමට අවස්ථාවක් තිබෙනවා. එසේ වුවහොත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරම් දිනා ගන්නා 170 වන ක්‍රීඩකයා පවත් රත්නායක හෝ පසින් සූරිය බණ්ඩාර පත්වීමට අවස්ථාවක් තිබෙනවා. ඉතින් එහෙනම් අපි දැන් බලමු මේ සංශෝධන සමගින් 25 වෙනිදා ආරම්භ වන ශ්‍රී ලංකා බංග්ලාදේශ දෙවන ටෙස්ට් තරඟය වෙනුවෙන් ක්‍රීඩා කළ හැකි ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසාන ක්‍රීඩකයන් 11 දෙනා කවුරුන්ද කියලා. සුපුරුදු පරිදි පැතුම් වගේම ලහිරු උදාර ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීමට නියමිත අතර අංක 3 ස්ථානයේ දිනේෂ් චන්දිමාල් ක්‍රීඩා කිරීම නියමිතයි. අංක 4 ස්ථානයේ මිනුට 20 තිබෙනවා. ඒ ඇන්ජලෝ මැතිව්ස්ගේ සමු ගැනීම සමගින් එම ස්ථානීය පවන් රත්නායකට හෝ පසින් සූරිය බණ්ඩාර කියන නවක ක්‍රීඩකයන් දෙදෙනාගෙන් එක් අයට හිමිවීම නියමිතයි. ඒ වගේම කමිද වෙන්ඩිස් අංක 5 ස්ථානයේද අංක 6 ස්ථානයේ දරන්ජය සිල්වා ක්‍රීඩා කරන අතර අංක 7 ස්ථානයේ ක්‍රීඩා කරන්නේ කළු රකින්න කුසල් මෙන්ඩිස්. ඒ වගේම අංක 8 ස්ථානයේ ප්‍රභාත් ජයසූරිය ක්‍රීඩා කිරීම නියමිත අතර අංක 9 ස්ථානයේ ක්‍රීඩා කරන්නේ අසිත ප්‍රනාන්දුයි. ඊටත් අමතරව තරුණ රත්නායකට දෙවන ටෙස්ට් තරඟයේදී ස්ථානයේ අයිමිව ගියොත් ඒ තැන බොහෝ දුරට දුනිත් වෙල්ලාලගේට හිමිවීමට වැඩි ඉඩකඩක් තිබෙනවා. ඒ වෙනස්කම ඒ විදිහට සිදුවෙද්දී මිලන් රත්නායක වෙනුවට කැඳවූ විශ්ව ප්‍රනාන්දුට අවසාන ක්‍රීඩකයන් 11 දෙනා අතරට පැමිණෙන අවස්ථාවක් තිබෙනවා. ඒ අනුව 11 වන ක්‍රීඩකයා ලෙස විශ්ව ප්‍රනාන්දු තමයි දෙවන ටෙස්ට් තරඟය නියෝජනය කරන අවසාන ක්‍රීඩකයා බවට පත් වෙනවා. ඉතින් ඒ තොරතුරු ඒ විදිහට ගෙනෙද්දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම තරඟය නැරඹීමට නොමිලේ අවස්ථාව ලබා දී තිබෙනවා අපේ ප්‍රේක්ෂකයන්ට. ඒ කියන්නේ කොළඹ SSC ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම ටෙස්ට් තරඟයේ ගේට් අංක 3 වගේම 4 කියන ස්ථාන තුලදී නොමිලේ මෙම ටෙස්ට් තරඟයේ දින 5 පුරාවට නැරඹීමට
ඔයාලට අවස්ථාවක් තිබෙනවා. ඒ වගේ මෙම ටෙස්ට් තරඟවලින් අනතුරු පැවැත්වීම නියමිතයි. එක් දින තරඟාවලිය ඒට අදාළව බංග්ලාදේශ නිල සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ වගේම මෙම ටෙස්ට් තරඟයට නායකත්වය ලබා දෙන බංග්ලාදේශ කණ්ඩායමේ සැන්ටෝ මෙම ටෙස්ට් තරඟවලින් පසුව තම ටෙස්ට් නායකත්වයට සමුදීමට තීරණය කර තිබෙන බවට මෙවැනිට පුවත්පත් සාකච්ඡාවකදී ඔහු ප්‍රකාශ කර තිබෙනවා. කියන්නේ ඔහු නායකත්වය ලබා දෙන අවසාන ටෙස්ට් තරඟාවලිය වගේම අවසාන ටෙස්ට් තරඟයේ මේ බවට තමයි පත් වෙන්නේ. ඉතින් බලමු ඉදිරියේ පැවැත්වෙන බංග්ලාදේශ ටෙස්ට් තරඟ තුලදී නායකත්වය ලබා දෙන්නේ කුමන ක්‍රීඩකයාද කියලා. ඒ වගේම එක්දින කණ්ඩායමේ නායකත්වයේ හිමිවිද සැන්ටෝ තමයි. නමුත් ඔහුව එම නායකත්වයෙන් ඉවත් කරමින් මේදි හසන්ට නායකත්වය ලබා දෙන තමයි එක්දින සංචිතය නම් කොට තිබෙන්නේ. ඒ හේතු නිසා තමයි ඔහු ටෙස්ට් නායකත්වයෙන්ද ඉවත් වීමට තීරණය කර තිබෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි බංග්ලාදේශයේ තම එක්දින සංචිතය නම් කොට තිබෙන්නේ. නායක මේදි හසන් මිරාස්, තන්සිට් තමීම්, පර්වේස් හුසේන් ඉමෝන්, නයිම් සයික්, නජමුල් හසන් සැන්ටෝ, ටින්ටන් ඩාස්, තවුද් රිදොයි, जाकर अली, समीम हुसैन, रिसाड हुसैन, तनवीर इस्लाम, मुस्तफिजुर रहमान, तमशीब सकीम, हसन महमूद, नाहिद राणा වගේම තස්කින් අහමඩ් කියන ක්‍රීඩකයන් තමයි මේ දින තරඟ තුනකින් එක්දින තරඟාවලිය වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ නියමිත බංග්ලාදේශ එක්දින සංචිතයේ ඇතුළත සිටින ක්‍රීඩකයන් බවට පත් තිබෙනවා. ඉතින් අය බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකා එක්දින සංචිතය මෙම ටෙස්ට් තරඟයේ අතරතුර ප්‍රකාශයට පත් කරાવી කියලා. ඉතින් ඒ තොරතුරු ලද විගත වලට ගෙනෙන්න අපි බලාපොරොත්තු වෙනවා. කෙසේ නමුත් මේ විදිහට නැවතවරක් ටෙස්ට් සංචිතයට විශ්ව වගේම දුනිත් වෙල්ලාලකව කැඳී වුණගත් තීරණය සහ අවසාන ක්‍රීඩකයන් 11 දෙනා ගැන ඔයාලගේ අදහසත් කමෙන්ට් එකේ ලියන ගමන් අලුත්තර වෙනස් වෙන ක්‍රිකට් ලෝකයේ උණුසුම ක්‍රිකට් විස්තර නිරන්තරයෙන් දැනගන්න රැඳෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ෆෑන්ස් කියන අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක දිගටම. ඔයාලා හැමෝටම ක්‍රීඩාශීලී සුබ දවසක්. ජය වේවා.